උදෑසන 5ට අවදි වෙලා ජීවිතය සාර්ථක කරගන්න විදිහ ගැන වැදගත්ම කරුණු 3ක් මම ඔයාලට කියන්නම්. අංක 1. ඔයා පළවෙනි විනාඩි 20ෙදි ව්‍යායාම කරන්න. මේකෙන් වෙන්නේ ඔයාගේ මොළයේ තියෙන කෝටිසෝල් කියන හෝමෝන් මට්ටම අඩු වෙන එක. කෝටිසෝල් හෝමෝන් එකෙන් තමයි ඔයාට ඇතිවන ආතතිය, ස්ට්‍රෙස් එක වගේ දේවල් වලට බලපාන්නේ. මේක අඩු වීම ඔයාගේ දවසට ඔයාට හොඳින්ම මූණ දෙන්න හොඳ ජවයක් දෙන දෙයක් බවට පත් වෙනවා. අංක 2. ඔයා දෙවැනි විනාඩි 20ෙදි කරන්න ඕනේ භාවනා කරන එක හෝ ජර්නල් එකක් ලියන එක. මේකෙන් වෙන්නේ ඔයාගේ මනස ඉතාමත් නිරවුල් වෙලා ඔයාට දවස සැලසුම් කරගන්න ඉතාමත් හොඳ ශක්තියක් ලැබෙන එක. අංක 3. තුන්වෙනි විනාඩි 20ෙදි ඔයා කරන්න ඕනේ අලුත් දෙයක් ඉගෙන ගන්න එක. ඒ කියන්නේ ඔයා පොතක් කියවන්න, එහෙම නැත්නම් පොඩ්කාස්ට් එකක් අහන්න. මේකෙන් වෙන්නේ ඔයාගේ දැනුම වර්ධනය වෙන නිසා ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි වෙන එක. ඒක ඔයාගේ දියුණුවට ඉතාමත් බලපෑමක් ඇති කරන දෙයක්. ඔයත් හෙට ඉඳලා උදේ 5ට අවදි වෙලා ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න කෙනෙක් බවට පත් වෙන්න.